සැමටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා 2025 වර්ෂයේ අපි මේ පටිගත කරන ලග්න පිළිබඳ විග්‍රහයේදී කුම්භ ලග්නය සහ මීන ලග්නය අපට මගහැරුණු ලග්න දෙකක්. එය අපගේ රසිකයන් කීප කිරිසක් මේ වසරේදී මේ 2025 වසරේදී අපේ ලග්නයට කොහොමද කියලා කාරණය මා සමග පැවසුවා. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන මේ කුම්භ ලග්නය පිළිබඳව 2025 ඉතාමත්ම සුවිශේෂී ලග්නයක් කියලා කියන්න පුළුවන් මේ කුම්භ ලග්නය. මොකද හේතුව මධ්‍යම පන්තියේ හිමි සිරුරක් තමයි මේ කුම්භ ලග්නෙට හිමිවන්නේ. ඔබ දන්නවා ඇති කුම්භ ලග්නයේ සංකේතය පුරුෂයෙක් කලයක් අරගෙන එම කලයෙන් යම් වතුර දෝතක් එළියට විසි කරන හෝ නැත්නම් කලයක් උන් කලසක් හෝ අතේ තබාගෙන සිටින රූපයක් තමයි අපිට දකින්නට ලැබෙන්නේ. ඉතින් මේක ඊටාත්ම ශක්තිමත් පුද්ගලයෙක්, කියන්නේ ශක්තිමත් පුද්ගලයෙක්ගේ ස්වරූපයක් තමයි මේ කුම්භ ලග්නේ හිමි ලග්නේ හිමි කරුගේ පෙන්වන්නේ. ඉතින් මේ ලග්නයට ලග්නාධිපති වන්නේ සෙනසුරු ග්‍රහය. ඒ කියන්නේ ශනි. ඉතින් ඔබ දන්නවා ඇති 2025 වසරේ ශනි ග්‍රහතුමා මීන රාශියට සැපත් වුණා. ඉතින් කුම්භ ලග්න හිමියන්ගේ දෙවන ස්ථානයට තමයි ගමන් කළේ සෙනසුරු ග්‍රහතුමා. ඉතින් යම් පොඩ්ඩක් ඔබ කල්පනා කරලා බලන්න, යම් විටකින් ඔබට මුදල් ලැබෙන ආයෝජන ටිකක් ප්‍රමාද වෙන්න පුළුවන්. මොකද අපේ කේන්දරයේ දෙවන ස්ථානය කියලා කියන්නේ ධනස්ථානය. නැත්තම් ඔබගේ බැංකුව අන්න ඒ වගේ. නැත්තම් ඔබගේ නිවස මතක තබා ගන්න. ඔබගේ නිවසේ මේ දවස්වල යම් කටයුතු කරනවා නම් නිවසේ යම් ඉදිකිරීම් කරනවා නම් ඒ ප්‍රමාද වෙනවා නම් මතක තබා ගන්න. සබහා දහමෙන් හෝ ඔබට එය බාධාවක් වෙලා ඇති කාල ගුණය පිළිබඳව එය එතරම් ගැටලුවක් කරගන්නට එපා කියන එක තමයි මගේ මතය වන්නේ. මොකද හේතුව තමයි නිතරම කුම්භ ලග්න ධාරී නිතරම කලකිරීමකට සහ කටුගාටු තත්ත්වයකට මුහුණ පාන අවස්ථා තිබෙනවා. ඒ කියන්නේ මේ කියන ගොඩක් විස්තර ආශ්‍රය කරලා දැකපු දේවල් තමයි. මොකද කුම්භ ලග්න ධාරීන් හරි තමන්ගේ අරමුණු කරා යන්න හරිම දක්ෂයෝ. නමුත් ඔවුන් අර ගන්න කාලය, කෙටි කාලය, ඒ ලැබෙන ප්‍රතිඵලය පිළිබඳව ටිකක් ඉවසනවා අඩුයි. ඔබට යම් දරුවෙක් ඉන්නව නම් කුම්භ ලග්නෙන් හිමි දරුවෙක් ඉන්නව නම් ඔහුගේ අධ්‍යාපනයේ යම් කිසි ගැටලු පවතිනවා නම් ඔහු අධ්‍යාපනයේ වේගවත් මදි නම් මතක තබා ගන්න ඔහුට අවශ්‍ය පිළියම් කළ යුතුයි. මා පසුව ඔබට පවසන්නම් කරන්න ඕන දේවල් මොනවද කියලා, එම පිළියම් මොනවද කියලා. ඉතින් කුම්භ ලග්න ධාරීන්ගෙන් බිහි වුණු රාජ්‍ය නායකයින් පවා ඉන්නවා. ඉතින් ඒ වගේම තමයි නායකයින් විශේෂයෙන්ම ආයතනවල කළමනාකරවරුන්, ඒ වගේම තමයි සංගීත කණ්ඩායම් වල ඉන්න දක්ෂ වාදකයින්, අන්න ඒ වගේ අය මේ කුම්භ ලග්නෙන් ඉපදුන අය තමයි. මොකද මේ දේවල්ම ගොඩක්ම සම්ප්‍රදායෙන් බාහිරව කියන ප්‍රතිඵල තමයි. ඒ කියන්නේ පලාපල තමයි. හේතුව තමයි මෙවැනි අය පිළිබඳව මා කොතෙකුත් හොයා තිබෙනවා. ඇත්තටම කුම්භ ලග්න ධාරීන්ට නිතරම සෙම මගේ රෝග හැදෙන්න පුළුවන්. ඒ වගේ තමයි කොන්දේ ආශ්‍රිත රෝග හැදෙන්න පුළුවන්. ඒ වගේම නිතරම වුන් ඕවර් තින්කින් හිතන ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් නිතර මග හරවා ගන්න පුළුවන් නම් ඔබට නිසි වෛද්‍යවරයෙක් ලබා නිසි ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් නම් කුම්භ ලග්න ධාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය මීට වඩා යහපත් වෙනවා. ඒ වගේම තමයි කුම්භ ලග්නේ ඉපදුණු දූ දරුවන් ඉන්නවා නම් ඔවුන්ට අධ්‍යාපනයේ යම් ගැටලු තිබෙනවා නම් ඔවුන් අධ්‍යාපනයේ ඉතාමත්ම සෙමින් නම් ගණ දෙවියන්, නිතරම සරස්වති දෙවියන්, ඒ වගේම ලක්ෂ්මී මෑණියන් දෙවියන් නිතරම පූජා සත්කාර කරන්න. මොකද හේතුව තමයි සෙනසුරාදා වගේ දිනයක එම දරුවන්ට ඇත්ත වශයෙන්ම සෙනසුරුගේ දිනේනේ. ඉතින් එම නිසා එළගි තෙල් මිශ්‍ර පහනක් පත්තු කරන්න පුළුවන් නම් හවසට පන්සලට ගිහිල්ලා හවස 5-6 අතර වගේ වෙලාවේ මල් පහන් පූජා කරන්න පුළුවන් නම්, ඒ වගේම නිවසෙත් ඔබට පන්සල් යන්න බැරුණත් නිවස තුලත් පුළුවන් නම් සෙනසුරාදා දිනේදී ආගමික වතාවත් කරන්න. ඔබේ දරුවත් ඒ හා සමගම සම්බන්ධ වන්න. එතකොට ඔබට පුළුවන් මෙම
දරුවාගේ තියෙන අපල තත්ත්වය ගොඩක් දුරට අවම කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා කුම්භ ලග්න ධාරිනි කලබල වෙන්න එපා. ඔබට මේ 2025 අවසානයේදී යම් දෙයක් සිදු වේවි. කලබල වෙන්න එපා. ඒ මොනවත් නෙමෙයි, ඔබගේ ආර්ථික වශයෙන් ඔබ ශක්තිමත් වේවි. ඒ නිසා ඔබගේ හිතේ සාමය, හිතේ පවතින සංසුන් ගතිය නිතරම මතක තබා ගන්න. නිතරම කිපෙන ගතිය ඒ දේ අවම කරගන්න බලන්න ඕන. මොකද හේතුව තමයි ඔබගේ ප්‍රතිඵල ඔබගේ සිත ඇතුළාන්තයේ පවතිනවා. ඒ නිසා ඔබට පුළුවන් ඔබගේ ජයග්‍රහණ ඔබ තුලින්ම හඳුනාගෙන ඔබගේ වැඩි දියුණුව ලබා ගන්න. ඉතින් අපි අද කතා කරේ ගොඩක් වෙලා මේ කුම්භ ලග්නේ. තව ගොඩක් දේවල් තියෙන කුම්භ ලග්න පිළිබඳව කතා කරනවා. නමුත් මතක තබා ගන්න ඔබගේ දෙවියන් වන සෙනසුරු දෙවියන් ඒ වගේම තමයි විෂ්ණු දෙවියන්ටත් අනිවාර්යයෙන්ම කතරගම දෙවියන්ටත් ඔබගේ පූජාවන් නිතරම සිදු කරනවා නම් ඇත්ත වශයෙන්ම තවත් ප්‍රතිඵල ගොඩාක්ම ලබා ගන්න පුළුවන්. ඉතින් කුම්භ ලග්න ධාරිනි ඔබට අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා මතක තබා ගන්න. එම දිනයන් ඔබගේ ජීවිතයේ සුවිශේෂී උත්සවයක් හෝ පින්කමක් හෝ ගමනක් යනවා නම් මේ දේවල් පාවිච්චි කරන්න. මතක තබා ගන්න ඔබ නිතරම රැකියාවට අඳින යම් ඇඳුමක් තියෙනවා නම් රතු සහ නිල් කියන මෙන්න මේ වර්ණ වලින් නිතරම ඔබ අඳින්න. මොකද හේතුව තමයි ප්‍රභූ කෙනෙක් ඔබට නිතරම හම්බ වෙන්න තියෙනවා නම් අර අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා කියන දවස් රතු නිල් කියන ගස් ඇඳුමක් ඔබ අනිවාර්යයෙන්ම පැළඳගෙන යන්න. ඔබගේ ජයග්‍රහණය ඉතා ඉක්මනටම ලබා ගන්න පුළුවන්. එහෙනම් ඔබට පළඳින්න ඕන මුද්දක් එහෙම තියෙනවා කාකනිල අනිවාර්යෙන් පළඳින්න. ඔබ ලොතරැයි පතක් ලබා ගන්නව නම් යම් ස්ථානයක මතක තබන්න අර දිනය අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා රාහුගේ වේලාවන් පන්නාගෙන ඔබට පුළුවන් අංක 3, අංක 8, අංක 9 කියන මෙන්න මේ අංක වලින් ඔබ අනිවාර්යයෙන්ම ටිකට් පත මිලදී ගත්තොතින් ඔබට ඔබගේ ජීවිතයේ තියෙන බලාපොරොත්තු ඉතා ඉක්මනට සඵල ගන්න පුළුවන්. හොඳයි, එහෙනම් අද අපි මේ කතා කරේ කුම්භ ලග්න පිළිබඳව. තවත් දවසක අපි හම්බ වෙමු ඊළඟ ලග්න